හායි කොහොමද යාළුවනේ ඔන්න අද මම ගොඩක් දවසකට පස්සේ වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කෙනෙක් තවත් අයට නොකියවිය යුතු නැත්නම් නොහැඟවිය යුතු දේවල් කිහිපයක් පිළිබඳව. ඉතින් එහෙනම් අපි වීඩියෝ එකට යමු. මේ කරුණු කිහිපය මගේ ජීවිතයේ ආව විවිධ ගැටලු වලදී මමම තේරුම් ගත්ත දේවල්. ඒ වගේම මේ දේවල් කළොත් මිනිස්සු අපිව තේරුම් ගන්නේ මිනිස්සු අපිව දකින්නේ මේ විදිහට කියලා මම තේරුම් ගත්තා. ඉතින් අපි ජීවත් වෙද්දී අපේ ජීවිතයේ ප්‍රශ්නේදී මේ දේවල් කිහිපය කවදාවත් ඔයා කරන්න එපා. ඒකෙන් මිනිස්සුන්ට ඔයාව එපා වෙන්න වගේම ඔයාව විහිළුවට ලක් වෙන්න උනත් පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ අරමුණ ඉෂ්ට නොවෙන්න, ඔයාගේ ගමන සාර්ථක නොවෙන්න සහ අතරමඟ නවතින්න උනත් මේ කරුණු කිහිපය බලපාන්න පුළුවන්. පළවෙනි කරුණ තමයි ඔයාගේ අරමුණු නැත්නම් සැලසුම් බලාපොරොත්තු තවත් කෙනෙක් එක්ක කිසිම වෙලාවක ෂෙයා කරගන්න එපා. මම මේ කියන කරුණ ඔයා මේ කියන විදිහට ඔයාගේ අරමුණු නැත්නම් ඔයා සැලසුම් කරන ඔයාගේ බලාපොරොත්තු අනිත් අයට කියන්න එපා. මොකද ඒ අය අතර ඔයාගේ තරහකාරයෙක් හිටියොත් ඒ කෙනාට පුළුවන් ඔයාගේ වැඩ කඩාකප්පල් කරන තැනට වැඩ කටයුතු කරන්න. නැත්නම් ඉරිසියාකාරයෙක් හිටියොත් එයාට පුළුවන් ඔයාගේ වැඩ කඩාකප්පල් වෙන තරමට වැඩ කරන්න. දෙවෙනි කාරණය තමයි ඔයාගේ සැලසුම් ගැන A to Z ම කාටවත් කියන්න යන්න එපා. මොකද මේකෙන් වෙන්නේ ඒ වැඩේ ගැන තියෙන ඔයාට උනන්දුව නැති වෙලා යන එක. නැත්නම් ඔයාගේ ඇතුලේ තියෙන එනර්ජි එක මොටිවේෂන් එක අඩු වෙලා ඒ වැඩේ කරන්න තියෙන වමනාව නැති වෙලා යන එක. ඔයාගේ අරමුණට සැලසුමට ඔයාගේ ඇතුළාන්තයෙන් දෙන පීඩනය ප්‍රෙෂර් එක අඩු වෙලා යනවා. මෙන්න මේ හේතුව නිසා. ඒකෙන් වෙන්නේ ඔයාගේ වැඩේ පරක්කු වෙන එක සහ ඔයාගේ වැඩේ අතාරලා දාන එක නැත්නම් ඔයාගේ අරමුණ අතාරලා දාන එක. ඉතින් ඒකෙන් වෙන්නේ ඔයාගේ වැඩේ නැත්නම් ඔයාගේ අරමුණ පරක්කු වෙන එක, ඔයාගේ සැලසුම අතෑරලා දාන එක සහ මේකෙන් ඔයාගේ වැඩේ ඉවර වෙලා ඔයාට ලැබෙන තියෙන පැසසුම් ගෞරවය නැත්නම් ආදරය සතුට ඔයාට වැඩේ ඉවර වෙන්නත් කලින් ලැබුණ නිසා ඔයාට ඒ වැඩේ කරන්න තියෙන උවමනාව සහ උනන්දුව අඩු වෙලා යන්න පුළුවන්. තුන්වෙනි කාරණාව තමයි ඔයා දානයක් දීලා නැත්නම් ඔයා බලාපොරොත්තු නොවි මොනවා හරි යමෙක්ට දීලා ඒ ගැන හැමෝටම කියන්න එපා. ප්‍රශංසාව බලාපොරොත්තුෙන් නැත්නම් ඔයා මේක ගනුදෙනුවක් වශයෙන් හිතලා කියන්න එපා. මොකද ඔයා ලබා දීමක් කරන්නේ ඒක දානයක් විදිහට. මේකෙදි යථාර්ථයේ විදිහට අපි ගත්තොත් වෙන්නේ පිනහා කුසල් රැස් කිරීම. එතකොට ඒ දීම තුලින් අපි ප්‍රශංසාවක් බලාපොරොත්තු වුණොත් ඒක ගනුදෙනුවක් විදිහට තමයි ඉවර වෙන්නේ. හතරවෙනි කරුණ තමයි ඔයාගේ රිලේෂන්ෂිප් ගැන ඕනෙමට වඩා කාටවත් කියන්න යන්න එපා. ඔයාගේ කඩාවැටීම් දරා ගැනීම, බ්‍රේක් අප් වීම වගේ දේවල් ඕනෙමට වඩා විග්‍රහ කරලා තවත් කෙනෙක්ට කියන්න යන්න එපා. ඒකෙන් ඔයාගේ ප්‍රශ්න හැමෝටම කියනවා කියන්නේ ඔයාගේ ප්‍රශ්න ඉවර වුණත් නැතත් ඔවුන් ඔයාව දකින්නේ කරන්නේ හැල්ලුවට ලක් වෙන විදිහට. ඉතින් ඔයාගේ ප්‍රශ්න ඉවර වුණත් මේකෙන් ඔයාට ඔයාගේ ආත්ම ගෞරවය වගේ ඔයා ගැන තියෙන ගෞරවයක් නැති වෙලා යන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා යම් කිසි දවසක ආයේ හොඳින් හිටියොත් ඔයාලට ඒ අය කියන්න පුළුවන් ඔයාලා මෙහෙම තමයි හිටියේ, ඔයාලට මෙහෙම ප්‍රශ්න තියෙනවා, ඔය හොඳින් හිටියට මෙහෙම ඉන්න බෑ, කලින් එයා ගැන කීවේ මෙයා මෙහෙම කියලා පෙකේලන් වශයෙන් ගිහිල්ලා ඔයාලා ගැන නරක කරුණු උනත් විදිහට කියන්න සමාජයේ පතුරවන්න පුළුවන්. ඉතින් මේ කරුණ ඔයා නොකියන තරමට ඔයාගේ ගෞරවය රැක ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයාලා හොඳින් හිටියත් අනිත් අයගේ කටවහ නිසා ඒ කතාවෙන් කතාවට යන නිසා හොඳින් ඉන්න ඔයාලත් ඔයාලට මේ කම්පන තරංග නිසා වෙන්නේ හිත නොහොඳකම් සහ ආයමත් කලින් වගේ හිත නොහොඳකම් ඇති වෙන එක විතරයි. ඉතින් ඒ වගේම තමයි ඔයාගේ දුර්වලතා හැමෝත් එක්කම කියන්න යන්න එපා. ඒවා පෙන්වන්න යන්න එපා. ඇත්තටම දුර්වලතා නෙමේ, සමහර අයගේ මෝඩකම් විදිහටත් මේවා කියන්න පුළුවන්. මොකද ඒවා මේ වගේ දේවල් කියව යනවා කියන්නේ ඔයා දුර්වලයෙක් නැත්නම් ඔයා මෝඩයි කියලා මේ මිනිස්සු හිතන එක. ඉතින් සමහරලාට කියනවා මට මේ වැඩේ කරන්න තේරෙන්නේ නැහැ, මම කවදාවත් මෙහෙම තනියම ගිහිල්ලා නැහැ, මං කැමති නැහැ එහෙම යන්න, මට මේ වැඩේ තනියම කරගන්න බැරි වෙයි වගේ මේ මෝඩ බොළඳ කතා මිනිස්සු ඉස්සරහා කියන්න එපා. ඒ වයින් වෙන්නේ ඔයාගේ බොළඳ බව චරිතවත් වෙන එක. ඉතින් මෙන්න මේ කරුණු වලින් අපිට ඇත්තටම අපේ ජීවිතේ අපි ළඟින් ඉන්න අයට හැමදේම කියන්න යන එකෙන් වෙන්නේ අපේ පැත්තට නෙගටිව් thoughts වැඩිපුර එන එක. ඒ කියන්නේ ඔයාගේ ভাইබ්‍රේෂන් එක අඩු වෙන්න, ඔයාගේ ඇට්‍රැක්ටිව් එක අඩු වෙන්න බලපානවා. මොකද නෙගටිව් thoughts එනවා කියන්නේ
ඔයාව ඍණාත්මක දේවල් පැත්තට ඇදලා දාන එක. ඉතින් ඔයාගේ මනස රිලැක්ස් එකේ ভাইබ්‍රේෂන් එක ඉහළ මට්ටමක තියාගන්න නම් ඇත්තටම අපි ආශ්‍රය කරන මිනිස්සු අපි තෝරා ගැනීමකින් ආශ්‍රය කරන්න ඕනේ. අපේ ආශ්‍රය හොඳ වෙන්න ඕනේ. එතකොට තමයි අපේ ভাইබ්‍රේෂන් එක ඉහළ ගිහිල්ලා අපිව සක්සස් නැත්තම් සාර්ථක මිනිසෙක් බවට පත් කරන්නේ. ඉතින් මෙන්න මේ කරුණු තවත් කෙනෙක්ට නොකියන තරමට ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි කරන දේවල් සහ අපේ වටේ ඉන්න අය කරන දේවල් අපිට බලපානවා. හැමතිස්සෙම මේ යුනිවර්ස් එකත් එක්ක අපි කරන දේවල් බැඳිලා තියෙනවා. අපේ නෙගටිව් දේවල්, අපේ පොසිටිව් දේවල්, අපේ එනර්ජි එක, ভাইබ්‍රේෂන් එක මේ හැමදේම බැඳිලා තියෙන විශ්වයත් එක්ක. ඉතින් අපි පොසිටිව් දේවල් කරන තරමට අපේ ভাইබ්‍රේෂන් එක වැඩි වෙනවා. ඉතින් ඔයා ධනාත්මක ඔයාගේ මනස තියාගන්න තරමට ඔයාට සාර්ථක ගමනක් යන්න පුළුවන්.